අපි දැන් යුක්‍රේනයේ අලුත්ම සිද්ධිය ගැන කතා කරමු. ඊයේ රාත්‍රියේදී රුසියානු හමුදාව යුක්‍රේනයට දැඩිව ප්‍රහාර එල්ල කළා. ඒ කියන්නේ කියව්, නිප්‍රෝ සහ ඔඩෙසා වගේ ප්‍රධාන නගරවල ශක්ති පද්ධති, විදුලි බලාගාර, ජල සැපයුම් වැනි මූලික පහසුකම් ඉලක්ක කරලා. සියලු තාක්ෂණික උපකරණ, බැලිස්ටික්, ක්‍රූස්, ඩ්‍රෝන වගේ දේවල් වලින්. සියලු තාක්ෂණික උපකරණ, බැලිස්ටික්, ක්‍රූස්, ඩ්‍රෝන වගේ දේවල් භාවිතා කරලයි මේ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ. ඒකින් ජනතාව දැඩිව තුවාල සහ කම්පන තත්ත්වයන්ට පත් වෙලා තියෙනවා. ඔඩෙසා වරායටත් වඩාත් වැදගත් ව්‍යාපාරික සහ ආර්ථික ප්‍රදේශවලටත් ප්‍රහාරයෙන් දැඩි ලෙස හානි වෙලා තියෙනවා. මේ සියල්ල රුසියානු අරමුණු යුක්‍රේනයේ ජනතාවක උණුසුම, විදුලිය, ජලය වැනි මූලික අවශ්‍යතා හිඟ කරලා ආර්ථික හානි ඇති කරන එක. ජනාධිපති ව්ලාදිමීර් සෙලෙස්කි මේ ගැන විශේෂයෙන් අවධාරණය කරලා තියෙනවා. මේක සාම සාකච්ඡා අතරතුර සිදු කරන තර්ජනයක්. ජනතාව බියෙන් තුවාලයෙන් පීඩාවට පත් වෙනවා. නමුත් ඔවුන්ගේ විරෝධය දැඩිව පවත්වනු ඇති. ජාත්‍යන්තර මට්ටමින් බටහිර රටවල්, නේටෝ සහ යුරෝපීය සංගමය යුක්‍රේනයට ආරක්ෂක උපකරණ සහ ආධාර සැපයීමේ සිටිනවා. මේ ප්‍රහාර යුක්‍රේනයේ යුද්ධයේ තවත් බරපතල මොහොතක්. රුසියානු හමුදාව ජනතාවට සහ ආර්ථිකයට බලපෑම් කරන අතර ආරක්ෂක ක්‍රියාකාරකම් සහ ජාත්‍යන්තර සම්බන්ධතා අතරසුර සිදු කරනවා. විදුලි, ජල සහ උණුසුම් සැපයුම් වලට හානි වීම, නගරයේ ජීවත් වීම తాවකාලිකව අක්‍රිය වෙනවා. කියව්, නිප්‍රෝ, ඔඩෙසා වගේ ප්‍රදේශවල ජනතාව බියෙන් තුවාල වලින් පීඩාවට පත් වෙලා ඉන්නවා. රුසියානු හමුදාව භාවිත කරන ඩ්‍රෝන, ක්‍රූස් ප්‍රහාර, බැලිස්ටික් වගේ තාක්ෂණික උපකරණ යුක්‍රේන ආරක්ෂක බලකාය වැළැක්වීමට උත්සාහ කළත් සියල්ල නතර කරන්න බැරි වෙනවා. ඒ නිසා ජනතාවට ආර්ථිකයට සහ ජීවිත ආරක්ෂක පද්ධතිය මත දැඩි බලපෑම් සිදු වෙනවා. මේ සියලු සිද්ධි යුක්‍රේනයේ සාම සාකච්ඡා, ජාත්‍යන්තර පීඩන සහ රුසියානු සටන් ක්‍රියාකාරකම් අතරතුර සිදු වෙන නිසා මේ ප්‍රහාරය ඉදිරියේදී යුද්ධය තවත් තීව්‍ර කරන්න පුළුවන් කියලා විශ්ලේෂකයෝ පෙන්වලා දෙනවා. ජනතාව, ආරක්ෂක බලකා හා ජාත්‍යන්තර මට්ටමේ බලපෑම් මේ සියල්ල එකට බලපුවාම යුක්‍රේනයේ තත්ත්වය ඉතාම සංවේදී බවත්, රුසියානු ක්‍රියාකාරකම් තවත් බලපෑම් ඇති කරන බවත් දැක ගන්න පුළුවන් තත්ත්වයක්.